මෙන්න සරල අනුවර්තයේ චරිතයට අදාළ සරලම ගානක්. අපි මේ ගාන හදන්ට කලින් y සමානයි 5x ධන 3 වගේ තිබුණොත් අපිට එක පාටම අනුක්‍රමණයේ අන්තකණ්ඩය මොකක්ද කියලා ඇහුවොත් අපි දන්නවා වෙනම ලියන්න. O level කාලේ දැනුමින් අපි දන්නවා මේක සරල රේඛාවක සමීකරණයක් කියලා. ඒකට ඒ වගේ තමයි මේකත් පුතේ මේ විස්ථාපනයයි ත්වරණය අතර සම්බන්ධය අපි අර a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x කියන්නේ සරල අනුවර්තයේ චලිතයට අදාළ ලාක්ෂණික සමීකරණය කියලා අපි ඉගෙන ගත්තනේ. එතකොට ඒ පැටර්න් එකට මේක තියෙන්නේ. එතකොට අපිට ගත්ත හැකි ඔමේගා වර්ගය කියන්නේ 64යි ෆයි වර්ගය වැඩි කිරීම 10/4. ඒ සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාරයටනේ තියෙන්නේ. ඒකෙන් අපිට ඔමේගා හොයන්න පුළුවන් වර්ගමූලය ගත්තාන් පස්සේ 8යි ෆයි 10 2යි කියලා. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය ඒකකයත් එක්ක ලිව්වොත් තප්පරයට රේඩියන්. පැහැදිලි නේද? ඉතාලියසි ගැටලු. ඊගාට අපෙන් ආවර්තකාරය අහනවා ආවර්තකාරයේ 2π බෙදීම ඔමේගාට ආදේශ කරොත් නේද? අදාළ නිවැරදි ආදේශයෙන් පස්සේ සුරු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන් 2.5යි 10 ඍණ 3යි ඒකකයේ ඉන්නේ තප්පරනේ. ආවර්තකාරය කියන්නේ එක වටයක් යන්න ගත වෙන කාලයනේ. සම්පූර්ණ දෝලනයක් සඳහා කාලය. සංඛ්‍යාතය අහනවා සංඛ්‍යාතය සඳහා එකයට t ආදේශ කරා. හොයාගත්තු t යගේ ආදේශ කරලා ගත්තනම් මෙන්න එනවා. නේද? කීයද? සුළු කිරීම බලන්න. 2 උඩට ගියා. 4න් බෙදුවට පස්සේ නේද? 400යි හර්ට්ස් කියලා එනවා. හොඳයි. පැහැදිලි ඇති. බලමු තව ගානක්. නෑ ඒකෙම ඊගාව කොටස. විස්තරයේ දීලා මධ්‍ය පීඨමේ චලිතය ආරම්භ ආවර්තකාරයෙන් 6න් හේකට පසු විස්ථාපනය. පුතේ විස්තරය දන්නවා කාලය 6න් හේකට පස්සේ විස්ථාපනය අහනවා. එතකොට x සමානයි r sin omega t ට ආදේශ කරොත් r 20යි sin omega 2π බෙදීම capital T ආවර්තකාරය කියලා. කාලය සිම්පල් T වෙනුවට capital T බෙදීම 6 කියලා දැම්මා. ආවර්තකාරය වගේ 6න් පංගුවක් ගියාට පස්සේ විස්ථාපනය අහන්නේ. ඉතින් සරල ආදේශය කරාට පස්සේ මෙන්න අපිට විස්ථාපනය සඳහා අගයක් ඔය විදිහට ගන්න පුළුවන් වෙනවා. ඉතාලම ලේසි. දහත් ටික වෙනම දාගත්තා. අහන්නේ මොකද්ද කියලා බැලුවා. අදාළ නේද? මූලික සිද්ධාන්ත භාවිතා කරලා මූලික සූත්‍රය භාවිතා කරලා ආදේශ කරලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මෙම අංශුව ගමන් ගන්නා ප්‍රවේගී විශාලත්වය. අපි දන්නා ප්‍රවේගය හොයන්නේ u සමානයි ඔමේගා වතාවක් වර්ගමූලය ඇතුලේ r වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය. දැන් ඔමේගා වෙනුවට 8යි ෆයි 10යි 2 කියලා දැම්මා. r 20යි. හැබැයි ඒක මිලිමීටර් මීටර කරන්න 10 3න් බෙදලා එයාගේ වර්ගය x විස්ථාපනය දැන් 17.32යි. ඒක 10න් බෙදලා වර්ගය ගත්තා. පුතේ 10 3 වර්ගයේ වර්ගමූලය කෙලින්ම 10 3 කියලා පිටර ගත්ත හැකි 400 ඍණ නේද? මේ 10යි මූල 3 අගේනේ ඔය තියෙන එකින්ද 100යි 3 කියලා ගත්ත හැකි 100 වැඩි කිරීම තුන 300යි කියලා ආවා. මෙන්න ඒකට සරල සුළු කිරීමකට පස්සේ අපිට වේගය සඳහා ඔන්න ඔය විදිහට 8යි ෆයි කියලා ගන්න පුළුවන්. ෆයි වෙනුවට 3.14 ආදේශ කරලා අවසාන උත්තරේ ගන්න. ඒක කියන්නේ ms ඍණ 1. ඊට පස්සේ අවසාන කොටසේ අහනවා උපරිම ප්‍රවේගය සහ අංශුවේ ස්කන්ධයේ දීලා උපරිම චාලක ශක්තිය හොයන්න කියලා. උපරිම ප්‍රවේගය හොයන්නේ කොහොමද? r ඔමේගා වලින්. r 20යි මිලිමීටර් මීටර කරා ඔමේගා වෙනුවට ආදේශ කරා. ඉතින් ඉතා සරල මට්ටමේ ආදේශයකින් අපිට අවසාන උත්තරේ දක්වා යන්න පුළුවන්. ms ඍණ 1 වලින් තමයි ආගේ එන්නේ. වේගයක්නේ. චාලක ශක්තිය හොයන්නේ කොහොමද? භාගයයි mv වර්ගය. ස්කන්ධයේ දීලා තියෙනවා ග්‍රෑම් 5යි කියලා.
කිලෝග්‍රෑම් කරලා අදාළ ප්‍රවේගය ආදේශ කරාට පස්සේ අපිට චාලක ශක්තිය ජූල් වලින් අවසාන උත්තරේ හම්බෙනවා. මෙන්න තවත් ඒ මට්ටමේ සරල ගානක්. ඒකේ මූලික කොටස අපි හදලා කලින් වගේම ටික ඔයාලා තනියම නැවත උත්සාහ කරන්න. මේක දුන්නක් ගැට ගහලා තියෙන ස්කන්ධයක් ඇදලා තෑරිනවලු. ආවර්තකාරය හා සංඛ්‍යාතය හොයන විදිහ අපි මුලින් බලමු. මේකෙදි මේ ගැටලුව විසඳන ආකාරය මේ මූලික සිද්ධාන්ත භාවිතා කරලා කරන විදිහ ගැන ඔයාලා දැනුවත් වෙලා තියෙන්න ඕනේ. මේක පළවෙනි වතාවට තනියම හිතලා හදන්න පුළුවන් නම් වටිනවා. නමුත් මේක හදන ආකාරයක් තියෙනවා, සම්මත ක්‍රමයක් තියෙනවා. අපි ඒක බලමු. දැන් මෙන්න බලන්න මේ දුන්නකට ගැට ගහලා තියෙන ස්කන්ධය යම් කිසි දුරක් ඇදලා අතාරිනවා. ඒතර අපි දන්නවා දුන්නක් මගින් x දුරක් ඇද්දොත් ඇතිවන බලය F = kx නේ දුනු නියතයේ කේන. මධ්‍ය පිහිටුමේ ඉඳන් x දුරක් විස්ථාපනය කරාට පස්සේ මෙන්න ස්කන්ධය මත අමතර බලයක් ඇති වෙනවා kx කියලා. F = ma දැම්මොත් අන්න චලනය කරන දිහාට විරුද්ධව තමයි බලය kx. ඒකින්ද ඍණ kx = ma කියලා එනවා. ඒ යුක්ත කරොත් ඍණ ලකුණක් k බෙදීමේ වතාවක් x. මේක a = ඍණ ඔමේගා වර්ගයේ x ආකාර ගනී කියලා ලියලා ඔමේගා වර්ගය සමාන කරත හැකි k බෙදීම mට. ඒකෙන් එනවා ඔමේගා = k බෙදීම m වල වර්ගමූලය කියලා. පැහැදිලි නේද? ඉතින් ඒක ආදේශ කරලා ඔමේගාව වෙනම ගණනය කරත හැකි. ඔමේගා දන්නවනම් ආවර්තකාරය සහ සංඛ්‍යාතය වෙනමම හොයන්න පුළුවන්. ඔන්න ඔය මූලික ව්‍යුත්පන්නය ගැන හොඳට දැනුවත් වෙන්න. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම කොටස. නැවත නැවත උත්සාහ කරලා ඒක පුරුදු වෙන්න. එතනින් පස්සේ මේක ආදේශ කරලා ගන්න එකක්. ඒක ෆිසික්ස් නෙමෙයි. නේද? ආදේශ කරලා උත්තරේ ගන්නනේ තියෙන්නේ. t = 2π බෙදීම ඔමේගා වෙනුවට k බෙදීමෙන් ආදේශ කරාට පස්සේ වර්ගමූලය ඇතුලේ බෙදීම උඩයට මාරු වෙලා වර්ගමූලය ඇතුලේ m බෙදීම k කියලා එනවා. එතකොට 2π m වෙනුවට ආදේශ කරා k වෙනුවට ආදේශ කරා අවසාන උත්තරේ ගත්තට පස්සේ ඔහොම උත්තරයක් ගන්න පුළුවන්. පුතේ ආවර්තකාරය දන්නවනම් සංඛ්‍යාතය හොයන හැටි ඉඳන් ඊටු කොටස් ටික කලින් ගානේ විදිහම තමයි. ඒවා තනියම උත්සාහ කරන්න. හොඳයි. ඊගා සිද්ධාන්ත කොටසට අපි ගියොත් අපි කතා කරනවා පුතා මුලින්ම සරල අනුවර්තීය චලිතයට අදාළ ප්‍රස්ථාර වර්ග පිළිබඳව. අපි එතකොට මූලිකව සූත්‍ර කීපයක් ව්‍යුත්පන්න කරගෙන තියෙන මූලික භෞතික රාශි එක්ක සම්බන්ධ වෙච්ච සූත්‍ර මොනවද? විස්ථාපනය කාලය සමග සම්බන්ධ වෙන සූත්‍රයක් අපි දන්නවා. ඒ අනුව අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයක් අඳින්න දැනුවත් වෙනවා. x = r sin ωt විදිහට තමයි කාලය සමග විස්ථාපනය වෙනස් වෙන්නේ. ඒතර කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වීම මේ සයින් වක්‍රයක් විදිහට යන්නේ කියලා අපිට දැනුවත් වෙන්න පුළුවන්. එතකොට මේ විස්ථාපනයේ උපරිම සහ අවම වීම අපි දන්නවනේ විස්තාරයට සමානව යන්නේ. t කාලය වෙන වෙනම අගයන් ආදේශ කරලා බලද්දී විස්ථාපනයේ උපරිම වෙන අවම වන ස්ථාන ගැන දැනුවත් වෙන්න පුළුවන්. එතකොට ආවර්තකාරයෙන් 4 පංගුවකදී තමයි උපරිම විස්ථාපනය. ආවර්තකාරයෙන් 2 පංගුවකදී විස්ථාපනය 0යි. නේද? අර බලන්න. 4 පංගුවකදී විස්තාරය. ආයි මුල් තැනටම එනවා ආවර්තකාරයෙන් 2 පංගුවකදී. ආයි 4 පංගු 3කදී ආයි අනිත් පැත්තේ විස්තාරය. ඒ කියන්නේ ඍණ r. නේද? ඍණ විස්තාරය. ඊට පස්සේ ආය ආවර්තකාරයේදී මොකද වෙන්නේ? ආයි ආරම්භක තැනටම එනවා. අපි එක පැත්තක් ධනයි කියලා ගත්තොත් මධ්‍ය පිහිටුමේ ඉඳන් ඊට විරුද්ධ දිශාවට මනින විස්ථාපනය ඍණ වෙන නිසා තමයි අර ඍණ විස්ථාපනය ඒ විදිහට ආවේ. පැහැදිලි ඇති. හොඳයි. ඒත් එක්කම දැන් තව ව්‍යුත්පන්න කරලා වගේ ගන්න පුළුවන් මේ වේගයත් එක්ක වෙනස් වීම. නමුත් ඒක අර මූලික සිද්ධාන්ත විදිහට අපි වේගය සහ විස්ථාපනය අතර සම්බන්ධය කියලා අපි
මූලික සිද්ධාන්තය යටතේ වෙනමම දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. හිතලා ගන්න පුළුවන් සමහර වෙලාවට ඒ විභාග ප්‍රශ්න හදද්දී එහෙම අපි ගැටලු සාකච්ඡාවේදී අපි එමීට බලමු. අපි අර සූත්‍ර ව්‍යුත්පන්නයේදී දැනගෙන හිටියා විස්තරයේදී වේගය 0යි මධ්‍ය පීඨමේදී වේගය උපරිමයි කියලා. ඒ ගැන මූලික දැනුම තියාගත්ත නම් ප්‍රමාණවත්. ඒත් එක්කම අපි කතා කරනවා ශක්තිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. විස්ථාපනයේ සමග ශක්තිය වෙනස් වීම. දැන් අපි ගත්තොත් සරල අවලම්බයක් සරල රේඛාවක දෙපසට දෝලණය වෙන අවස්ථාවක් වගේ ගත්තොත් ඒක සරල අනුවර්තී චලිතයක් විදිහට ගත්ත හැකි. වේගය උපරිම වෙන්නේ කේන්ද්‍රයේදී කියන්නේ අපි දන්නවනේ. ඒතකොට චාලක ශක්තිය ඔන්නෝම කෝම්පිට්ටුව හැරෙවුවා වගේ තියෙනවා. විභව ශක්තිය තේරුම් ගන්න අපි නිකන් අර ස්ප්‍රින්ග් එකක් ගැට ගහලා තිරස් රේඛාවක දෙපැත්තට දෝලණය වෙන අවස්ථාව ගත්තොත් එම අර දෙකලවර විස්තරයේදී තමයි ස්ප්‍රින්ග් එක හොඳට මැදිලා තියෙන්නේ. ඒතකොට විභව ශක්තිය උපරිමයි. ඒතකොට පැහැදිලි නේද? මැද්දේදී ඇදිරම නැහැ. ඒකින්ද විභව ශක්තිය 0යි. ඊගාට ඔය විභව ශක්තිය චාලක ශක්තිය එකතුව මුළු ශක්තිය විදිහට එන්නේ. ඒකට බීජ එකතුව ගත්ත එකම නේද? ඔය වගේ සරල රේඛාවක් ඉන්නේ. චාලක ශක්තිය කොම්පිට්ටුව හැරෙවුවා වගේ විභව ශක්තිය පාත්‍රය වගේ මුළු ශක්තිය එන්නේ තිරස් රේඛාව. ඒකත් එක්ක මෙතන මම වෙනම දාලා නැහැ. ඒ සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ත්වරණය සහ විස්ථාපනය අතර ප්‍රස්ථාරය එන්නේ y සමානයි ඍණ mx ආකාරයේ මූල ලක්ෂ්‍ය හරහා යන සමීකරණයක් විදිහට ඒකත් දැනුවත් වෙන්න. ඒක උතන වෙනම දාලා නැහැ. ඒක තනියම ලියා ගන්න ඒ කොටස. ඒක හොඳට දැනුවත් වෙන්න ඔන්න ඔය මූලික ප්‍රස්ථාර වර්ග පිළිබඳව තමයි අපි මෙතෙන්දී දැනුවත් වෙන්නේ. ඊට පස්සේ පුතා අපි කතා කරන සරල අනුවර්තී චලිතයට අනුරූප වෙච්ච ප්‍රායෝගික චලිත හා ඒවට අදාළ සමීකරණ ව්‍යුත්පන්න කරලම ගන්න විදිය. අපි ගත්තොත් සරල අවලම්බයක චලිතය. සරල අවලම්බය කියන්නේ පුතා තන්තුවක කිසියම් ස්කන්ධයක් ගැට ගහලා මේක උන්චිල්ලා වගේ පැද්දෙන්න සැලැස්සුවට පස්සේ අපිට සලකන්න පුළුවන් මේ ස්කන්ධයේ සරල රේඛාවක දෙපසට දෝලණය වන අංශුවක් විදිහට සරල අනුවර්තී චලිතයේ අර්ථ දැක්වීමට ගැලපෙන විදිහට මේ කෝණය ඉතා සුළු කෝණයක් වෙන විදිහට ඉතා කුඩා කෝණයක් වටා දෝලණය වෙන්න සැලැස්සුවොත් බලන්න මේ ස්කන්ධය මත ඇති වෙන බල මොනවද කියලා ගත්තොත් තන්තුවේ ආතතිය සහ එයාගේ බර සිරස්ස පල්ලට මේක හැම වෙලේම හොඳට තාවුරු කරගන්න මේ කුඩා දෝලන තමයි ඇති කරන්නේ. මහ විශාල කෝණයක් ඇති කරගොත් ඒක වෘත්ත චලිතයක් වෙන්නේ. සරල අනුවර්තී චලිතයක් නෙවෙයි. එතකොට අපිට ඔන්න කෝණය තීට කියලා දැම්මා. තන්තුවේ දිගේ L කියලා දැම්මොත් නේද? මේ කුඩා විස්ථාපනයේ x කියලා දැම්මොත් අපිට සිරස් බල සමතුලිතතාවය සලකලා ඉහළට t cos θ සමානයි පහළට mg කියලා සමාන කරන්න පුළුවන්. t විභේදනය කරත හැකිනේ සිරස්ස සහ තිරස්ස. සිරස්ස t cos θ කියලා එන්නේ තිරස්ස t sin θ කියලා එන්නේ. තිරස්ස f සමානයි මේ දැම්මෝ කේන්ද්‍රයේ දිශාවට. එතකොට බලයේ තියෙන කේන්ද්‍රයේ දිශාවට ඉඳන් ඍණ ලකුණක් t sin θ සමාන කරත හැකි m ට. අපිට දැන් මේ ත්වරණය සඳහා ප්‍රකාශනයක් ගැනීමට දෙක එකකින් බෙදුවොත් නේද? මොකද අපි දැන් මේ හැම වෙලේම මේ ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක් ගන්න ඕ එහෙම නැත්නම් ඔමේගා සඳහා ප්‍රකාශනයක් ගන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ සරල අවලම්බයක ආවර්ත කාලයේ සෙවීම සඳහා අපි බලන්නේ කියලා හිතන්න. එතකොට ඔන්න දැන් ඒව උක්ත කරගන්න තොරණේ උක්ත කරගන්න අපි ওই සමීකරණ දෙකේ වෙනම අරගෙන බෙදනවා. බෙදලා සිම්පල් ඒ උක්ත කරොත් අපිට එනවා ඍණ ලකුණක් ඉතුරු වෙනවා g sin θ බෙදීම cos θ කියන්නේ tan θ. ඍණ g tan θ වෙනුවට පුතේ කෝණ කුඩා වෙද්දී ඉතා කුඩා වෙද්දී
tan theta අනුපාතය sin theta අනුපාතයට සමානයි කියලා ලියත හැකියි. ඍණ g sin theta වෙනුවට සම්මුඛ පාද x කර්ණය l x බෙදීම l විදිහට ලියන්න පුළුවන්. හොඳයි. දැන් අපේ බලාපොරොත්තුව තමයි මේ අර ලාක්ෂණික සමීකරණය ඇසුරින් ඔමේගා සෙවීම. ඒ සඳහා දැන් අපිට පුළුවන් අපිට දැන් මෙන්න ඇවිල්ලා තියෙන්නේ සිම්පල් a සමානයි ඍණ g බෙදීම ඍණ g x බෙදීම l කියලා න්යාවේ. අපි මේක ලියනවා g බෙදීම l වෙනම වෙන් කරලා x පිටින් ලියනවා. මේක කවුරු වගේද? a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාර ගනි. අනුපුරේ ඔමේගා වර්ගය සමාන කරනවා g බෙදීම l ට. එහෙනම් ඔමේගා සමානයි g බෙදීම l ගේ වර්ගමූලය. t සමානයි 2π යට ඔමේගාට ආදේශ කරොත් 2π බෙදීම ඔමේගා කියන එක වැඩි කිරීම පරස්පරය විදිහට ලියත හැකි l බෙදීම g වල වර්ගමූලය කියලා එනවා. එතකොට මෙන්න සරල අවලම්බයක දෝලන කාලාවර්තය සඳහා සූත්‍රයක් එනවා කැපිටල් T සමානයි 2π වර්ගමූලය ඇතුලේ සිම්පල් l බෙදීම g. l කියලා ගත්තේ අවලම්බයේ දිග, g කියලා ආවේ ගුරුත්වජ ත්වරණය. පැහැදිලි ඇති. එතකොට ඔන්න එක ප්‍රධාන ප්‍රායෝගික චලිතයක් ගැන දැනුවත් වුණා. ඊගාවට ප්‍රායෝගික චලිත දෙකක් ගැන විතරයි අපි මෙතෙන්දි දැනුවත් වෙන්නේ. ඊගාව එක තමයි දුන්නක ගැටගසා ඇති ස්කන්ධයක ආවර්තකාරය හොයන්න යනවා. දැන් දුන්නක් තියෙනවා නම් මේක නිදහස එල්ලලා තියෙනවා නම් යම් දුරකට තියෙනවා කියලා හිතමු. මේකේ m ස්කන්ධයක් එල්ලුවොත් මොකද වෙන්නේ? පහළට යම් දුරක් චලනය වෙනවා. මොකද අර බල සමතුලිතතාවයේ සමතුලිත තත්ත්වයට පත් කරගන්න. එතකොට ඉහළට බලය පහළට බරට සමාන වෙලා සමතුලිත වෙනවා. ඊට පස්සේ සමතුලිත මට්ටමේ ඉඳන් යම් මට්ටමකට පහළට ඇදලා ඇතෑරියොත් මොකද වෙන්නේ? සමතුලිත වෙච්ච මට්ටම මධ්‍ය පිහිටුම කරගෙන සිරස්ස ඉහළ පහළ මෙහා දෝලණය වෙනවා. අපි F සමානයි ma දැම්මොත් මේ අමතර බලය නිසා තෝරණයක් ඇති වෙනවා කියලා අරගෙන මේ අමතර බලය කොහොමද ඇති වෙන්නේ? x දුරක් පහළට ඇදපු හින්දානේ. පහළට දෙන්නේ මධ්‍ය පිහිටුමෙන් ඉඳන් පහළට. නමුත් බලය තියෙන්නේ සිරස්ස ඉහළට. ඒකින්ද ඍණ kx සමානයි ma කියලා දානවා. දන්නවනේ x දුරක් පහළට ඇද්දොත් දුන්නමකින් ඇති කරන බලය kx නේ. මේක ඒ උක්ත කරා ඍණ k බෙදීමේ මොහතාවක් x විදියට a සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාර ගන්නවා. ඔමේගා වර්ගයේ k බෙදීම m ට සමාන කරලා ඔමේගා ලියන්න පුළුවන් වර්ගමූලය ඇතුලේ k බෙදීම. අපි දන්නවා ආවර්තකාරයේ t සමානයි 2π බෙදීම ඔමේගා. බෙදීම ඔමේගා වැඩි කිරීම පරස්පරය විදියට ලැබුවා m බෙදීම k වල වර්ගමූලය විදියට ගන්න පුළුවන්. ඒතර මෙන්න එනවා කැපිටල් T සමානයි 2π වර්ගමූලය ඇතුලේ m බෙදීම k. තාම පැහැදිලි ඇති. හොඳයි. ඊට පස්සේ අපි කරන වැඩේ දැන් මෙතන අර පළවෙනි අවස්ථාවේ සමතුලිත වීම බලන්න m ස්කන්ධය එල්ලුවට පස්සේ බර mg සමාන වෙන්න ඕනේ e විතතියක් ඇති වුණා කියන එකත්තේ kx ke ට මේක m බෙදීම k යුක්ත කරොත් e බෙදීම g කියලා ලියන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න අපිට තව සමීකරණයක් කරනවා 2π m බෙදීම k වෙනුවට e බෙදීම g වල වර්ගමූලය කියලා දාලා ලියන්නත් පුළුවන් වෙනවා. එතකොට ඔය මූලික සිද්ධාන්ත ටික දැනුවත් වුණාට පස්සේ අපිට සරල අනුවර්තී චරිතය යටතේ සියලුම විභාග ගණන් හදන්න පුළුවන්. බලන්න 9 වෙනි ගානෙන් අහන්නේ මේ ශක්තිය පිළිබඳ ප්‍රස්තාර ටික. අපි දන්නවා චාලක ශක්තිය ආවේ නේද? කෝපිටුව වගේ. මොකද දෙපැත්තේදී විස්තරයේදී ප්‍රවේගයේ වේගය බිඳුවයි. මධ්‍ය පිහිටුමේදී තමයි වේගය උපරිම. විභව ශක්තිය එන්නේ කොහොමද කියලා බලන්න. අපි අර දුන්නක විදිහටනේ සැලකුවේ. දුන්න මධ්‍ය පිහිටුමේදී ඇදිලම නැහැ. විස්තරයේදී හොඳටම ඇදිලා. ඒ කියන්නේ විස්තරයේදී විභව ශක්තිය උපරිමයි. මධ්‍ය පිහිටුමේ විභව ශක්තිය බිඳුවයි. නේද? එතකොට මෙහෙම පාත්‍රය වගේ එන්නේ. ඒතර ඔය දෙකේ එකතුව තමයි මුළු ශක්තිය එන්නේ. ඒතර ඕකට ගැලපෙන්න අපි අදාළ උත්තරයට ගියොත් නේද?
ඒ විදිහට ගන්න පුළුවන් වෙනවා. තාම පැහැදිලි. ඊගාව ප්‍රශ්නෙන් අහනවා බලන්න. මේ විභාග ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරලා ඉතුරු ටික ඔය කට්ටිය තනියම හදන්න ඕනේ. මෙන්න විස්ථාපනයත් එක්ක කාලය සමග විස්ථාපනය වෙනස් වීම දීලා අපෙන් අහනවා චාලක ශක්තිය. නේද? එතකොට බලන්න චාලක ශක්තිය විස්ථාපනයේ බිඳුව වෙන තැනදී උපරිමයි, විස්ථාපනයේ උපරිම වෙන තැනදී චාලක ශක්තිය බිඳුවයි. ඇයි අපි දන්නවා වේග වෙනස් වෙන විදිහටමනේ වෙනස් වෙන්නේ. එතකොට ඔන්න විස්ථාපනය වෙනස් වෙන හැටි කාලය සමග විස්ථාපනය වෙනස් වීම දීලා තියෙනවා. අපි විස්තරවලදී චාලක ශක්ති බිඳුව කියලා කිව්වා. අර විස්ථාපනයේ බිඳුව වෙන කේන්ද්‍රයේදී චාලක ශක්තිය උපරිම වෙන්න කිව්වා. එතකොට ඔන්න ඔය රටාවේ ප්‍රස්ථාරයක් එන්නේ නේ. අපි දන්නවා ශක්තිය ඍණ වෙන්න විදියක් නැහැනේ. ඒ නිසා නේද ශක්තිය කියන්නේ අදිශයක්. හැම වෙලේම ධනාගයෙන් පවතින්න ඕනේ. ඒකින්ද ඍණාගයෙන් පවතින්නේ. විස්තරේ ඍණ වුණත් චාලක ශක්තිය බිඳුව වෙන්නේ මේ වෙලාවේ. ඒතර ඒකට ගැලපෙන ප්‍රස්ථාරය ඔක ගන්න පුළුවන්. ඊගාව ප්‍රශ්නෙන් අහනවා මේ විස්ථාපනයත් එක්ක XYZ ප්‍රස්ථාර දීලා තියෙන්නේ මොනවද ඒවා කියලා හඳුනා ගන්න. විස්ථාපනයත් එක්ක නියතව තියෙන මුළු ශක්තිය එක ගැන විවාදයක් නැහැ. අපි අර මූලිකව ඉගෙන ගත්ත ඒ සමානයි ඍණ මොයික වර්ගයේ x අනුව නේද නෝට් එකේ වෙනම දාගන්නත් කිව්වා ඒක. නේද? ඒ සමානයි ඍණ මොයික වර්ගයේ x, y සමානයි mx ආකාරයට ඍණ mx ආකාරයට නේද? අන්තක්ඛණ්ඩයේ බිඳුව වෙන ඍණ අනුක්‍රමණයක් සහිත සරල රේඛාවක් එන්නේ. බලන්න මේ දෙවෙනි ප්‍රස්ථාරය අපිට පොඩ්ඩක් නුහුරුයි. නමුත් ඒක අනිත් පැත්ත හැරෙව්වොත් කාලය සමග විස්ථාපනය වෙනස් වීම හොනේ ඉන්නේ. ඒතර මේක උඩයට අක්ෂ දෙක මාරු කරලා වගේ. ඒතර තිරස් අක්ෂයේ විස්ථාපනය නම් සිරස් අක්ෂයේ කාලයේ විදිහට තමයි සෙට් වෙන්නේ. ඒතර මුළු ශක්තිය කාලයේ ත්වරණයේ විදිහට තමයි අපිට උත්තරේ එන්නේ. නමුත් එහෙම උත්තරයක් නැහැ. හැබැයි අපි දන්නවා ත්වරණයේ ස්කන්ධයෙන් වැඩි කරොත් බලය එන්නේ. ආයෙනම් මුළු ශක්තිය කාලය සහ බලය කියන උත්තරේ තමයි අපිට යටතේ ගන්න වෙන්නේ. පැහැදිලි ඇති. ඊට මෙන්න බලන්න මේ මූලිකම රටාවේ ගානක්. සරල අවලම්බයක් තියෙනවලු දිගේ එල් වෙච්ච චන්ද්‍රයා විතර ගෙනිච්චට පස්සේ චන්ද්‍රයා සහ පෘථිවිය අතර අනුපාතයක් දීලා ගුරුත්වය අතර එකම ආවර්තකාරය ගන්න නම් දිග කීයද වෙන්න ඕනි කියලා අහනවා. දත්ත දීලා තියෙනවා GE කියලා ගත්තා පෘථිවියේදී ගුරුත්වත්වරණය, GM කියලා ගත්තා චන්ද්‍රයාගේදී ගුරුත්වත්වරණය. මේ දෙක අතර අනුපාතය 6 කියලා දීලා තියෙනවා. දැන් මේක චන්ද්‍රයා විතර ගෙනිහිල්ලා පෘථිවියේදී ආවර්තකාරය T නම් චන්ද්‍රයාගේදී ආවර්තකාරය T වෙන්න දිග අහන්නේ. අපි ඒක L dash කියලා ගමු. T සමානයි 2π වර්ගමූලය තුන L බෙදීම G ආදේශ කරොත් පෘථිවියේදී ආදේශ කරා චන්ද්‍රයාගේදී කියන අවස්ථාවටත් ආදේශ කරොත් 2π L dash බෙදීම GM කියලා දෙනවා. අපිට L dash තමයි හොයන්න ඕනිකම තියෙන්නේ. L dash වලින් හොයන්න ඕනේ. දැන් එකම ආවර්තකාරය ගන්න නම් කියන හින්දා අපි මේ දෙක සමාන කරන්නත් පුළුවන්. ඕනනම් බෙදලා ගන්නත් පුළුවන්. මෙන්න එතකොට 2π කැපුණා දෙපැත්තම වර්ග කරොත් එම අපිට එනවා සිම්පල් L බෙදීම GE සමානයි L dash බෙදීම GM. ඒක L dash මුක්ත කරන්න පුළුවන් GM බෙදීම GE වතාවක් L කියලා. අපිට දත්තයක් විදිහට තිබුණා GE බෙදීම GM 6යි කියලා. එහෙනම් මේ GM බෙදීම GEට දාත හැකි 1/6යි. ඕකෙන් එනවා L dash සඳහා උත්තරේ. පැහැදිලි ඇති. එතකොට මේ විදිහට සියලුම විභාග ගණන් ටික හදන්න MCQ ටික බැරි ප්‍රශ්න තියෙනවා වෙනම අහන්න. සරල අනුවර්තී චරිතයට අදාළව ප්‍රැක්ටිකල් දෙකකුත් ඉතුරුයි. ඒ දෙකත් කරාට පස්සේ සම්පූර්ණ කතාව මෙතන ඉවර වෙනවා. නමුත් එතකන් ඉන්න අවශ්‍ය නැහැ. විභාග MCQ සියල්ලම මේ කරලා තියෙන සිද්ධාන්ත ඇසුරෙන් සියල්ලම හදාගන්න පුළුවන් ඔයාලට.